හොඳයි අද දවසේදී අපේ ජීවිතේ අපි තෝරා ගැනීම කළ යුතු ආකාරය පිළිබඳව යේසුස් වහන්සේගෙන් එක පාඩමක් ඉගෙන ගන්න යනවා. ලුක් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය 13 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට ගොස් දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රාත්‍රිය ගත කළසේක. පහන් වූ කල උන්වහන්සේ තමන්ගේ ගෝලයන් කැඳවා ඔවුන්ගෙන් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූසේක. ජීවිතයේ හැම උදෑසනකම ඒ දවස අපේ තීරණය කරන්නේ අපි ගත කරන දවස කොයි වගේ දවසක්ද කියලා බොහෝ වෙලාවට තීරණය කරන්නේ යම් මිනිසෙකුගේ උදෑසන සිට නිින්දට යෑම දක්වා එයා කරන එයාගේ ජීවිතයේ තෝරා ගැනීම අනුව හැම වෙලාවකදීම හැම තප්පරයකදීම අපේ ජීවිතේ අපිට තෝරා ගැනීම කියලා දෙයක් තියෙනවා කරන්න. අපි තෝරගන්න දේවල් මත අපේ ජීවිතේ අනාගතය කියන එක අපි විසින්ම ඒක තෝරා ගන්නු ලබනවා. යේසුස් වහන්සේගේ ජීවිතේ යේසුස් වහන්සේගේ යාක්ෂා ජීවිතය තුළ විශේෂයෙන්ම අද දවසේ අපිට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි යේසුස් වහන්සේ ගෝලයන්ව මෙතන අපිට කියනවා උන්වහන්සේ ගෝලයන්ව තෝරගත්තේ මුළු රාත්‍රියක් පුරා පියාණන් වහන්සේත් එක්ක කතා කරලා පියාණන් වහන්සේකින් විමසලා දීර්ඝකාලීන යාක්ෂාවකින් පස්සේ අපි කල්පනා කරලා බලන්න ඕනේ යේසුස් වහන්සේගේ යාක්ෂා ජීවිතයේ තිබුණ ඒ ගුණාංගය ඉතුරු අපේ යාක්ෂා ජීවිතේ මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය තියෙනවද නැද්ද කියලා මේ දවසේදී අපේ ජීවිතේ අපි බොහෝ වෙලාවට තීරණ ගන්නේ පිටස්තරයට පේන දෙයි. එහෙම නැත්නම් අපේ මාංශයට හැඟෙන දෙයි. අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට තීරණය ගන්නේ පාට අනුව. අපේ ජීවිතේ අපි තීරණය ගන්නේ ගොඩක් වෙලාවට ස්වභාවය අනුව. නමුත් යේසුස් වහන්සේ පාට අනුව ස්වභාවය අනුව තීරණය ගත්ත කෙනෙක් නෙමෙයි. මොකද ගොල්ලෝ 12 දෙනා දිහා බැලුවොත් අපි අධ්‍යයනය කරලා ඒ අය 12 විදියක්. අපි පේදුරුතුමා ගැන අපි කතා කරලා බැලුවොත් අපි හොයලා බැලුවොත් පේදුරුතුමා කියලා කියන්නේ අවසානයේ දක්වාම වෙනස් වුණ කෙනෙක්. හැබැයි යේසුස් වහන්සේව තෝරගත්තා. මනුෂ්‍ය මනසට අනුව නම් අපිට අනුව නම් පෙත්‍රස් කියලා කියන්නේ හොඳ මිනිහෙක් නෙමෙයි. හැබැයි යේසුස් වහන්සේට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුල පියාණන් වහන්සේගේ මඟ පෙන්වීම තුල යේසුස් වහන්සේ විමසලා යේසුස් වහන්සේ දැනගත්තා නිවැරදි තෝරා ගැනීම කියන්නේ මොකක්ද කියලා. ඒක නිසා අද දවසේ අපිට දෙවියන් වහන්සේ කතා කරනවා ජීවිතේ උදෑසන පටන් ජීවිතේ රාත්‍රී නිින්දට යනකම්ම අද පටන් ඉදිරි අනාගතයේ හැම දවසක්ම අපේ ජීවිතේ අපි තෝරා ගැනීම කරනවා. සමහර වෙලාවට අපි පොඩි තෝරා ගැනීම කරද්දී අපි දේවල් හිතන්නේ නැහැ. හැබැයි අපි ලොකු තෝරා ගැනීම කරලා අපිට දවසක වැරදුනොත් මතක තියාගන්න ඒකේ ප්‍රතිඵලය ප්‍රතිවිපාකය අපිට විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඒක කෙසේ හෝ විඳ දරාගෙන ඉදිරියට යෑමට අපිට සිද්ධ වෙනවා. නමුත් ඊට වඩා දෙවියන් වහන්සේගේ අභිමුඛය යහපත්. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගෙන් දීර්ඝකාලීන යාඥාවකින් අනතුරුව විමසීමකින් පසුව අපි ජීවිතේ තෝරා ගැනීම කරනවා නම් ඒක යහපත්ව තිබෙනවා. ඉතින් මේ දවසේදී දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබට යේසු පිටයි සුබ දවසක්.